අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට මෙන්න මේ වගේ. ඒ කියන්නේ බයිබිට් කාඩ් එක කැන්සල් කරනවා කියලා ඔයාලට ආපුවම ඔයාලා ඒක කැන්සල් නොකර ඉන්න සතයක්වත් වියදන්නතොට කොහොමද කරන්න කියලා. ගොඩක් කට්ටිය කියනවා බයිබිට් කාඩ් එක යූස් කරලා ට්‍රාන්සැක්ෂන් නැතරම් පොඩි ට්‍රාන්සැක්ෂන් නැතරත් හරි කියලා. ඔව් ඒක හරි. ඒකට ඔයාලා ඩොලර් තිබ්බේ නැහැ කියමුකෝ හරි. නැත්තම් ඔයා දාලා තියෙන ඩොලර්ස් ඔයා වියදම් කරන්න කැමති නැහැ කියමුකෝ. ක්‍රිප්ටෝකරන්සි උදාහරණයක් වශයෙන් වියදම් කරන්න කැමති නැහැ. එහෙමනම් සුළු වැඩක් තියෙනවා කරන්න. මේකට කරන්න තියෙන ඔන්න ඔයාලට මේ වගේ ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා. ජනවාරි 28ට කලින් මේක යූස් කරේ නැත්තම් කාඩ් එක කැන්සල් කරනවා කියලා. උදාහරණයක් වශයෙන් මගේ මෙතන තියෙනවා මගේ වීසා වර්චුවල් කාඩ් එක. තව ඇක්ටිව් වෙලා තියෙනවා වීසා ෆිසිකල් කාඩ් එක. ඊට අමතරව මට තියෙනවා වර්චුවල් මාස්ටර් කාඩ් එක. දැන් මම හිතමුකෝ රුපියල් 100 දාන්නේ මේ කාඩ් තුනෙන්ම කියන්නේ ඩොලර් එකක් වෙන්න ට්‍රාන්සැක්ෂන් තුනක් අද හරහා කියලා. ඒකට ඉතින් මේ ට්‍රාන්සැක්ෂන් සමහරවිට මම කරන්න කැමති නැහැ කියමුකෝ. ඒක කරන්න තියෙන්නේ ඔන්න ඔයාට මෙන්න මේ වගේ ෆේල් ට්‍රාන්සැක්ෂන්ස් හදන්න. ඒක කරන්න තියෙන්නේ ඔයාගේ තියෙන account එකේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රිප්ටෝකරන්සිස් ඒ ක්‍රිප්ටෝකරන්සිස් ටික අයින් කරන්න. අයින් කරලා ඔයාලා නැති ක්‍රිප්ටෝකරන්සිස් විතරක් තියන්න. ඔක්කොම ටික අයින් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ උනට එහෙම කරන්න බෑ. ඔයාලා නැති ක්‍රිප්ටෝකරන්සිස් එකෙන් උදාහරණ වශයෙන් මන් දාලා ටොන් කොයින් නැහැ. ඒක නිසා මම ටොන් එක විතරක් තියෙනවා. මොකද එක ක්‍රිප්ටෝකරන්සි එකක් හරි ඒකේ පේමන්ට් මෙතඩ් විදිහට තියන්න ඕනේ. එහෙම තියලා ඔයා ගිහිල්ලා ඩයලොජ් එකට හරි ඩයලොජ් කියන ඔන්ලයින් වෙබ්සයිට් එකට ගිහිල්ලා රුපියල් 100 රීලෝඩ් එකක් දාන්න බාන. සත්‍යයක්වත් නැහනේ. මෙන්න මේ වගේ ට්‍රාන්සැක්ෂන් ෆේල්ඩ් වෙනවා. මේ ෆේල්ඩ් වුණාම හරි. ෆේල්ඩ් වුණාම ඔයාට කිසිම බය වෙන්න දෙයක් නැහැ. කාඩ් එක ඔයා යූස් කරා කියලා තමයි බයිබිට් එකට දැනෙන්නේ. ඒක නිසා බයිබිට් කාඩ් එක කැන්සල් වෙන්නේ නැහැ. තව දෙයක්. ඔයා මෙන්න මේක කරන්න ඕනේ දවස් 60න් 60ට. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාස 2කට සැරයක් කරන්න ඕනේ. මම නම් උදාහරණයක් විදිහට ඔයාලට කියනවා ටෝටල් සේෆ් ටෙන්ඩ් කියලා. ඔයාලා මේක මාස එකමාරට ෆේල් ට්‍රාන්සැක්ෂන් හදන්න. උදාහරණයක් විදිහට මම ෆේල් ට්‍රාන්සැක්ෂන් තුනක් හදන්න ඕනේ. මොකද මට හાર્ට් තුනක් තියෙනවානේ ඇක්ටිව් වෙලා. මේ තුනම ආරක්ෂා කරන්න ඕන නම් කාඩ් තුන හදන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාලා බලන්න ඔයාලා ෆිසිකල් කාඩ් එකෙන් කරන්න. වර්චුවල් කාඩ් එකෙන් Apple Pay වලට ඇඩ් කරගන්න තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් බලන්න. ඒකත් යන්න දෙන්න බෑ. මොකද ජේන් පස්සේ ආයේ Apple Pay ඇඩ් කරගන්න බෑ. ඒක නිසා ෆිසිකල් කාඩ් එකේ ඩොලර් 5 දීලා ගත්තා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. නැත්නම් ආයේ ඩොලර් 5ක් දෙන්න වෙනවා. ෆිසිකල් කාඩ් එක රීഓඩර් කරන්න. තව ඩොලර් 5ක් නැතුව ෆ්‍රී ඕඩර් කරපු අය ඉන්නවනේ. ෆ්‍රී ඕඩර් කරපු අයත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද ආයේ නිව් ඕඩර් එකක් දාලා $5 යනවා. තව 2 months විතර යනවා දැන් අලුත් ස්ටොක් එකේ එන්න. හරි බයිබිට් කොල් YouTube channel like කරන්න share කරන්න යාළුවෝ දඩ share කරන්න. තව පල්ලෙහා description එකේ තියෙන පළවෙනි link එකෙන් ගිහලා බයිබිට් account එකක් තාම නැත්නම් හදාගන්න පුළුවන්. පල්ලෙහා description එකේ තියෙන දෙවෙනි link එකෙන් ගිහලා card එකක් අරගන්න පුළුවන්. $100 spend කරලා $20ක් හම්බ වෙනවා. 110 cash back හම්බ වෙනවා. $150ට වෙනට ඔයාලට හදාගන්න තේරෙන්නේ නැත්නම් පල්ලෙහා comment section එකේ message එකක් දාන්න. තව පල්ලෙහා description එකේ දෙවෙනි link එකට තියෙන code එක referral code එක $20ක් හම්බ වෙනවා. එහෙනම් මං කියතයි 100